ලෝකිට සමයේ මතුර පණිවුඩයා මේලක් පොළවෙන් පිහිවේවා සතර වරම් දෙවි පිරිවන සේනා මෞපිව අපගේ රැකදේවා. එසේනම් ආදරණීය වියතුරේ සාමය පිළිබඳව ඔබ සියලු දෙනාගේම මතකය වර්ජනය කිරීමට වර්තමානයේ මේ යාවත්කාලීන වෙමින් පවතින තර්කානුකූල මාතෘකාව පිළිබඳව ඔබේ මතකය අපට කිරීමට ප්‍රථමයෙන්ම ඔබෙත් මගෙත් පහසු නිසා මම මේ කොටස් තුනකට ඛණ්ඩනය කරන්නම්. මගේ පළමු ඛණ්ඩනය මේ කියන්නා වූ සාමය කියන්නේ කුමක්ද? මගේ දෙවන ඛණ්ඩනය වර්තමාන සමාජය තුළ මේ සාමය තිබෙනවාද? මගේ දෙවන ඛණ්ඩනය අපි නැවත මේ සමාජය තුළ මේ සාමය ගොඩනගන්නේ කෙසේද යන්න. එසේනම් ආදරණීය මිතුරේ මායවන්නම් මගේ පළමු ඛණ්ඩනයට මේ සාමය කියන්නේ කුමක්ද? සරල අර්ථකථනයක් ගත්තොත් අපි මේ සාමය කියන්නේ කුමක්ද කියලා සාමය කියන්නේ සමාජයේ ජීවත් වන එකී පුද්ගලයා සතුව තිබෙන සමගිය එකමුතුකම සහජීවනය සාමය කියලා පිළිගන්නවා. එතනත් ආරකින් බැලුවොත් මේ සමාජය රඳා පවතින එක්කාංගයක් ලෙස අපිට සාමය දකින්න පුළුවන් සහෝදරවරුනි. ක්‍රිස්තියානි ආගමේ ජේසුස් වහන්සේ පවසනවා අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. ඉතින් සහෝදරවරුනි ප්‍රේමය කියන්නේ මේ සාමයේ එක්කංගයක් සහෝදරවරුනි. ඒ වගේම තමයි බුදුදහමේ කරණීය මෙත්ත සූත්‍රයේ අපිට කියලා දෙනවා මෛත්‍රිය. ඉතින් සහෝදරවරුනි මේ මෛත්‍රිය කියන්නේ එක්කංගයක්. එසේනම් මාගේ දෙවනි ඛණ්ඩනයට මා යමු වන්නම්. මෙන්න මේ සාමය වර්තමාන සමාජය තුළ තිබෙනවාද? ඇත්ත වශයෙන්ම කිව්වොත් සහෝදරවරුනි වර්තමාන සමාජය තුළ මේ සාමය ගිලී ගොස් තිබෙනවා. මෙවැනි තරගවලට මෙවැනි ස්ථානවලට අපි සාමය නැවත සමාජ තුළ ගොඩනගමු කියලා. ඒ කියන්නේ මේ සමාජය තුළ සාමය නැහැ නේද? එසේ නොවේද සහෝදරවරුනි? ඒ වගේම තමයි අපි උදාහරණ සහිතව මේ කතා කරොත් සහෝදරවරුනි අපේ මේ දෙලෙත් දෙක ප්‍රථමයෙන්ම අපි වර්තමාන සමාජයේ දෙසට යොමු කරමු. එතකොට අපිට ඇහෙන්න දකින්න ලැබෙන්නේ සහෝදරවරුනි එකී පුද්ගලයා මෙවැනි ස්ථානක ඝාතනය කරලා තිබෙනවා කියලා. ඉතින් සහෝදරවරුනි මෙසේ මිනි මැරුම් ඝාතන සිදුවන්නේ මෙන්න මේ කියන්නා සාමය කියන මේ පුද්ගලයන් අතර තිබෙන එකමුතුකම සහජීවනයේ නැතිවීම නිසා නොවේද? ඒ වගේම තමයි අපිට මේ ළඟති කාලෙත් අපි දැනගත්තා රුසියාව යුක්‍රේන වැනි බලවත් රටවල් යුද කිරීමට පටන් ගත්තා. ආදරණීය සහෝදරවරුනි මෙසේ යුද ගැටුම් වලින් විනාශ වෙන්නේ මිනිස් ජීවිත නේද? මෙන්න මේ කියන්නා වූ මිනිස් ජීවිතයක් අපි ලබා ගන්නේ කෙතෙක් පින් කළා මහන්සියෙන් සහෝදරවරුනි මෙසේ වටිනා වූ මිනිස් ජීවිතයක් පවාද එක ශනිකවම මේ සාමය නැතිවීමෙන් අපිට නැති වී යනවා සහෝදරවරුනි. එසේනම් මාගේ දෙවන ඛණ්ඩනයට මා යමු වන්නම්. ඒ කියන්නේ කුමක්ද? මේ මාතෘකාවේ හරය සහෝදරවරුනි අපි නැවත සමාජය තුළ මේ සාමය නගා සිටවන්නේ කෙසේද යන්න. ආදරණීය සහෝදරවරුනි අපිට මේ සාමය පහසුවෙන්ම මේ ලෝක පුරාට ව්‍යක්ත කිරීමට අපිට පුළුවන් වන්නේ සමාජයේ කුඩාම පරිපාලන ඒකකය වන පවුලේ සහෝදරවරුනි. අපේ පවුලේ සිටින සමාජිකයන්ට අපි සාමය දක්වුවොත් අපේ පවුල සාමකාමී පවුලක් වෙනවා. ඉන් අනතුරුව අපේ සමාජය සාමකාමී වෙනවා. අපේ රට අපේ ලෝකීය සාමකාමී වෙනවා. ඉතින් අපි සාමය පතුරවන්න පුළුවන් සහෝදරවරුනි. ඒකලුත් ඇඩගින් අපිට අපි අධ්‍යාපනය ලබන්නා වූ දහම් පාසලේ අපි ඉගෙනුම ලබන පන්තියේ සිටින සහෝදරයන් සමග අපි සාමයෙන් සිටියොත් අපිට පුළුවන් අපේ පාසල සාමිකාමී කරගෙන මුළු ලෝකෙම සාමකාමී ලෝකයක් බවට පත් කරගන්න. ඒ වගේම තමයි කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන මෛත්‍රී භාවනාවන් ප්‍රගුණ කිරීමෙන් අපිට පුළුවන් මේ මෛත්‍රිය ප්‍රගුණ කරගෙන මෙන්න මේ සාමය නැවත අප තුළ හදාගන්න සහෝදරවරුනි. මම ඔබට පෙර සඳහන් කරා මෛත්‍රිය කියන්නේ මේ සාමය එක්කංගයක්. මෙන්න මෙසේ අපිට පුළුවන් සාමය නැවත මේ සමාජය තුළ ගොඩනගන්න. අපි මේ කතාවට පමණක් සීමා නොකරමු. මේ අපි ක්‍රියාවෙන්ද අපි මේ සාමය සමාජය තුළ ගොඩනගමු. ඉතින් සහෝදරවරුනි අපි සාමය ආරක්ෂා කරන විශාල ප්‍රාකාරයක් මේ මුළු ලෝකවටම හදමු සහෝදරවරුනි. එහි එක් ගඩොලක් මම වන්නම්. තවත් ගඩොලක් ඔබ වන්නේ. මෙසේ ගඩොලින් ගඩොල එකතු කරමින් අපි සාමයෙන් ආරක්ෂා කරන විශාල ප්‍රාකාරයක් ගොඩනගමු.